ලංකාවේ එක්තරා කොටසකට තියෙන මේ VIP ගායනා ලේසියෙන් හොඳ වෙන පාටක් නැහැ. පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී පිටම මේ රටේ ජනතාව ජනවරමක් දීලා තියෙනවා මේ VIP ගාය හොඳ කරගන්න. විශේෂයෙන් මේ ගාය වැඩියෙන්ම තිබුණේ දේශපාලඥයින්ට. දේශපාලඥයින් පස්සේ ව්‍යාපාරිකින් පිරිසකටත් මේ VIP ගාය තිබුණා. ප්‍රභූ කියලා ඒගොල්ලෝම හදාගත්ත යම් සමාජ කණ්ඩායමක් තිබුණා. ඒක ක්‍රමිකව මේ පහළ තැන්වල ඉඳලා උඩට ආපු අයට තමයි වැඩියෙන්ම තියෙන්නේ. මොකද තමන්ගේ ළමා කාලේදී හෝ තමන්ගේ තරුණ කාලේදී ළඟා කරගන්න බැරි වෙච්ච සමාජ අවධානයක් මේ VIP කෙනෙක් වීම හරහා නැත්නම් ප්‍රභූවරයෙක් වීම හරහා ලබා ගැනීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. ආසන්නතම සිද්ධිය වෙලා තියෙන්නේ ටියුෂන් ටීචර් කෙනෙක්. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සම්බන්ධ වැඩමුළු සහ පන්ති පවත්වන උපකාරක පන්ති ගුරුතුමියක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මම ඇයගේ නම සඳහන් කරන්නවත් ඇය සම්බන්ධයෙන් විශේෂ විවේචනයක්වත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයට යම් VIP අවශ්‍යතාවයක් තියෙන්න ඇති. ඒ වෙනුවෙන් ඇය පුද්ගලිකව කරගන්න ඕනම දෙයකට ලංකාව තුළ ඉඩ තියෙන්න ඕනේ. පුද්ගලික ආරක්ෂක සේවයක් පාවිච්චි කරන්න හෝ Tamanට ඕන වාහන 100කින් ඇවිල්ලා Tamanගේ ඉවෙන්ට් එකට බහින්න කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට අදාළ තියෙන ගාණ ගෙවලා එයා වාහන රෙන්ට් කරලා හරි එයාගේ පුද්ගලික වාහන වලින් හරි එයාට ඒ ෂෝ එක දාන්න පුළුවන්. එයා හෙලිකොප්ටරෙන් දෙන්නේ, එයා නැවකින් දෙන්නේ, ඒ කිසිවක් අපිට අදාළ නැහැ. තමන්ගේ අතේ සල්ලි තියෙනවා නම් ඒ සල්ලි ටික වේදම් කරලා තමන්ට ඕන තරම් ආතල්ලයක් ගන්න, තමන්ට ඕන විදියට සංදර්ශන දාන්න, තමන්ට ඕන දේවල් කරන්න කෙනෙකුට අයිතියක් තියෙනවා. හැබැයි රටේ ජනතාවගේ බදු මුදලින් පඩි ගන්න, රටේ මහජන ආරක්ෂාව පවත්වාගෙන යන්න තියෙන පොලිසිය තමන්ගේ ආතල්ලයකට නැත්නම් තමන්ගේ VIP ආතල්ලයකට පාවිච්චි කරනවා නම් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කියන ඉවෙන්ට් එකේ, ඒ කියන්නේ මේ එතුමිය විසින් පවත්වපු යම් වැඩමුළුවක් හෝ යම් සම්මාන ප්‍රදාන උත්සවයකදී එයා එන වාහනේට ලංකාවේ පොලිසියෙන් පොලිස් බයික් 4ක් විතර ආරක්ෂාව දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පෙරගමන් පොලිස් කාර් රථයකුත් එනවා. දැන් ඔබට පෙනෙන්නේ ඇයගේ නිල රථය මේ ස්ථානයට පැමිණෙන ආකාරය, පොලිස් ආරක්ෂාව මැද්දේ ඇයගේ නිල රථය. මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කාට හරි යම් මුදලක් ගෙවලා පොලිසියෙන් මේ සර්විස් එක ලබා ගන්න පුළුවන් නම් ඇත්තට මේ ගැන පොලිසිය ලැජ්ජ වෙන්න ඕනේ. මේ රටේ මහජන ආරක්ෂාවට ජනතා බදු මුදලින් පිහිටලා තියෙන ආයතනයක ආරක්ෂක සේවාවක් Tamanට ඕන විදියට සල්ලි දීලා ගන්න පුළුවන් නම් ඒක ඒ රටේ මිනිස්සු බහුතරයක් විදිහට ලැජ්ජා වෙන්න ඕන කාරණාවක්. රටක මහජන ආරක්ෂා සම්බන්ධ ආයතනයක් ඒ විදිහට වැඩ කරන්න බෑ. ඒ VIP ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා නම් ඒ ප්‍රොටෙක්ෂන් එක දෙන්න ඕනේ යම් හේතුවක්, සාධාරණ පරිසරයක් තියෙන්න ඕනේ. එහෙම පරිසරයක් නැතුව නිකන් මට මෙන්න මෙහෙම ඉවෙන්ට් එකක් තියෙනවා. එදාට මගේ වාහනේ වටේ යන්න පොලිස් බයික් 4ක් 5ක් ඕනේ කියලා කිව්වහම ඒකට අදාළ ගාණක් කියලා ඒක ගන්න ඕන. නැත්නම් තමන්ගේ පොලිසියේ ඉන්න හිතවත්කම මත ඒක අරගන්න ඕන. වෙනියම් මොන හරි විශේෂ පහසුකම් මත ඒ වගේ සර්විස් එකක් ලබා ගන්න පුළුවන් නම් ඒ රටේ නීතිය හා සාමය ගැන හොඳට හිතා ගන්න පුළුවන්. දැන් මේ රටේ මේ වෙලාවේ දවසකට එක කොහේ හරි තැනක වෙඩි තැබිල්ලක් සිද්ධ වෙනවා. පාතාලයේ එන්න පුළුවන් උපරිම ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. පාතාලය ගැන ටියුෂන් දෙන්නම් කියලා ආපු කණ්ඩායම දැන් නන්නත්තර වෙලා කොහේ හරි අද කොහෙද වෙඩි තියන්නේ? හෙට කොහෙද වෙඩි තියන්නේ? අනිද්දා කොහෙද වෙඩි තියන්නේ කියන ලෙවල් එකට පොඩ්ඩක් මේක හැදිලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් යටතේ මේ වගේ මේ ඉවෙන්ට් වල වාහන වලට නිකන් ලස්සන මෝටර් දෙන්න පොලිසිය පාවිච්චි වෙනවා නම් පොලිසිය පොලිස්පතිතුමා ඇතුළු එතනින් පල්ලෙහාට ඉන්න කොස්තාපල් වෙනකම්ම ලැජ්ජ වෙන්න ඕනේ. තමන්ගේ පොලිස් නිලඳුම ගලවලා තියලා ගෙදර ගියා නම් වඩා හොඳයි කියන එක තමයි මගේ අදහස. මම හිතන්නේ මේකට රජයේ දේශපාලඥයෝ කවුරු හරි මැදිහත් වෙලා තියෙනවා කියලා. මේක මේ පොලිසිය සහ අදාළ තැනැත්තිය අතර තියෙන යම් වූ හිතවත්කමක් හෝ යම් ගෙවීමක් මත වෙන සිදුවීමක්ද කියන එක පැහැදිලිවම පොලිසිය විසින් විමර්ශනයක් කරන්න ඕනේ. පොලිසියට මේ විමර්ශනය කරන්න බැයි නම් රජය විසින් විශේෂයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරලා මොකද්ද මෙතන මේ වෙලා තියෙන්නේ කියන එක පැහැදිලිවම හොයලා බලන්න සිද්ධ වෙනවාමයි. දැන් අපි හිතමු තමන්ගේ යම් ඉවෙන්ට් එකකට පොලිසියට සම්බන්ධ යම් තැනකින් ඒක පාවිච්චියට ගන්න යම් ගෙවීමක් කරලා කරන්න පුළුවන් කියලා. දැන් පොලිසිය ඉන්නවා නිල අශ්වාරෝහකයෝ. තමන්ගේ මොකක් හරි ඉවෙන්ට් එක ඒක ලස්සන කරගන්න අයි අශ්වාරෝහකයෝ පිරිසක් සල්ලි දීලා ගන්න පුළුවන්. ඒක පොඩි සංදර්ශනාත්මක වැඩක්. දැන් අපි දැකලා තියෙනවා පොලිස් බයික් විශේෂයෙන්ම සරසන ලද ඒවටම ගෙනල්ලා තියෙන මේ අලංකාරවත් බයිසිකල්
අපි දැකලා තියෙනවා නිදහස් උත්සවයේ දවසට ජනාධිපතිතුමාගේ වාහන ඉස්සරහින් එනවා සහ වෙන වෙන රාජ්‍ය උත්සවවලදී ඒවා භාවිතා වෙනවා. කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වගේ ස්කොඩ් එකක් ගන්න. ඒකටත් පොලිසිය කැමති නම් ගෙවීමක් කරලා ඒක කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒවට යම් සාධාරණ මොන හරි ක්‍රමවේදයක් ඇතිනේ. නමුත් පැහැදිලිවම එතෙන්ට එන බයික් ටික මේ රථ වාහන රාජකාරිවල යොදවලා තියෙන බයික් හතරක්. මේ බයික් හතරට අමතරව ඉස්සරහින් පොලිස් කාර්යයකුත් පෙරගමන් රථයක් විදියට යනවා. ඒකෝ දැන් අපි උදන් අනනවනේ ජනාධිපතිතුමාගේ වාහනේට යන්නේ වාහන තුනයි යන්නේ ජනාධිපතිතුමා යද්දිත් අගමැතිතුමිය යද්දිත් වාහන අඩුවෙන් යන්නේ. ඒවා හොඳ දේවල්. මේ රටේ මේ බංකොලොත් වෙලා තිබිච්ච රටක් ගොඩනැගෙන එන වෙලාවක රටේ මහජන බදු මුදලින් එක එක්කෙනාගේ ආසාවට වාහන දාගෙන යන්නේ නැතුව ඒවා අඩු කරලා පෙට්‍රල් ටික ඉතුරු කරලා එමේ යන්න පුළුවන් නම් ඒක Tamante ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් ඒ විදියට ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ විදියට මේ පුද්ගලික අවශ්‍යතාවයන් පුද්ගලික ආශාවන් පිරිමහන්න ලංකාවේ පොලිසිය වැඩ කරන්නේ. සල්ලි දුන්නයින් පස්සේ මේ ට්‍රැෆික් බයික් ටිකක් Tamange වටේ දාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් සල්ලි නැතුව වෙන මොකක් හරි හේතුවකට හරි නිකන් හිතවත්කමට හරි එහෙම බයිසිකල් ටික දුන්නා නම් ඒක සම්බන්ධයෙන් මම නැවතත් කියන්නේ ලංකාවේ පොලිසියයි මහජන ආරක්ෂක ඇමතිවරයයි ලැජ්ජාවට පත් වෙන්න ඕනේ සහ ඒගොල්ලෝ තමන්ගේ තනතුරු වලින් ඉල්ලාස් වෙන්න ඕනේ මේ වෙලා තියෙන ලැජ්ජාව හැටියට. තමන් සාධාරණ වෘත්තියක් කරලා තමන් සාධාරණ ව්‍යාපාරයක් කරලා අපි හිතමු ටියුෂන් කරලා කෝටි ප්‍රකෝටි ගාණක් හම්බ කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවට ඇවෙන්න ඕන බද්ද ගෙවන්න. තමන් හම්බ කරපු සල්ලි වලින් හොඳ ගෙවල් ගන්න, හොඳ වාහන ගන්න, හොඳට කාලා බීලා සමාජයට පේන්න තමන්ට ජීවත් වෙන්න ඕන නම් ඒ කමන්ට කැමති විදිහට ජීවත් වෙන්න. දැන් මේ මම ළඟදී දැක්කා ප්‍රධාන පෙළේ ටියුෂන් සර් කෙනෙක් අලුත්ම බ්‍රෑන්ඩ් නිව් සුපිරි වණ්ඩියක් බස්සලා තියෙනවා. ඒක හොඳ වැඩ. යා තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා තමන්ට කැමති වාහනේ ලංකාවට ගෙනල්ලා අදාළ බදු මුදල් ලංකාවට ගෙවලා තමන්ගේ අතල්ලෙක් ගන්නවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සර්ට වාහන 100ක් දාගෙන යන්න ඕන නම් පාරේ කිසි ප්‍රශ්නයක් නැහැ වාහන 100 කියන්න. ඒ නිසා තමන් හම්බ කරන සල්ලි වලින් තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන් සල්ලි හම්බ කරනවා කියලා රටේ නීතිය කඩන්න ලෑස්ති වෙන්න එපා. රටේ මිනිසුන්ගේ මහජන බදු මුදලින් පඩි ගන්න නිලධාරීන්ව තමන්ගේ කකුල් දෙක ළඟ තමන්ගේ සේවකයෝ කරගන්න උත්සාහ කරන්න එපා. ඒක තමයි වැරද්ද. නැත්තම් ඒ ගුරුතුමිය තමන්ගේ ළමයින්ට සම්මාන හෝ තෑගි දෙන්න උත්සවයක් පවත්වන එක හෝ ඇය ලංකාවේ ප්‍රධාන පෙළේ ශිෂ්‍යත්ව පන්ති පවත්වන එක හෝ ඇයට ගොඩාක් ළමයි ඉන්න එක සම්බන්ධයෙන් කාටවත් විවේචනයක් නැහැ. අපි කැමති එතුමියගේ ව්‍යාපාර එතුමියගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් වැඩි වෙනවා නම් එතුමිය හොඳට උගන්වනවා නම් ළමයි වැඩිපුර එනවා නම් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. නමුත් එතුමිය විසින් මේ රටේ නීතියට එල්ල කරලා තියෙන තර්ජනය සහ ඒ නීතිය හැල්ලුවට ලක් කරලා තියෙන ආකාරය සහ මේ රටේ මහජන බදු මුදලින් පඩි ගන්න නිලධාරීන් තමන්ගේ ආරක්ෂක විසියට යොදා ගන්න එතුමියට තියෙන අයිතිය සම්බන්ධයෙන් තමයි අපි ප්‍රශ්න කරන්නේ. ඒ නිසා මේ කාරණා දෙක පටල ගන්න එපා. කවුරුවත් මේ ප්‍රශ්න දෙකේ තියෙන වෙනස සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගන්න එපා. මෙතන තියෙන පැහැදිලිවම පොලිසිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මේක ටියුෂන් ගුරුතුමිය විසින් පිළිතුරු ලබා දී යුතු ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇත්තටම පොලිස්පතිවරයා සහ ඒ අදාළ රාජකාරී වල නියුතු වෙච්ච නිලධාරීන් සම්බන්ධයෙන් වගකිය යුතු නිලධාරියා තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ඕනේ. සහ දේශපාලනික වශයෙන් මේකට මහජන ආරක්ෂාව බාර අමාත්‍යවරයා පැහැදිලිවම යම් පිළිතුරක් ලබා දෙන්න ඕනෙමයි.